මේ තීන් රුපියල් 1000ක් වගේ ලංකාවේ තියෙන සැරම බීම එකක්. රෝකෝඩ් 15. මේ තියෙන්නේ පාරායිනෙන් ගත්ත 50ක පරිප්පු වඩි. අද අපි කරන්න යන්නේ ලංකාවේ කවුරුත්ම නොකරපු අමුතු විදිහේ කම්බිනේෂන් එකක්. මේ රුපියල් 1000ක් දීලා ගත්ත මේකට ලෝ බජට් එකේ මම ගත්ත මෙන්න මේ පරිප්පු වඩි ටික හොඳට මැච් වෙනවද කියලා. අපි බලමු. එක්ක මේක පට්ටම හොඳ වෙයි නැත්නම් මේක පට්ටම අවුල් වෙයි. Jayani's Diary. අවවාදයයි මෙම වීඩියෝ වයස අවුරුදු 20කට වැඩි ප්‍රේක්ෂකයන් සඳහා පමණක් සුදුසුවේ. මේ මදසාර ප්‍රවර්ධනයක් නොවන අතර හුදෙක් රසවින්දනය සහ අධ්‍යාපනය කරුණු සඳහා පමණක් සකසන ලද්දකි. වගකීමෙන් යුතුව භාවිත කරන්න. ඔයාලා දන්නවා බ්‍රෝෆෝඩ් කියන්නේ මේ දවස්වල කොල්ල කිල්ල පිස්සුවෙන් වගේ හොයන බීම එකක්. හැමෝම කියන්නේ මේක බියර් එකක් කියලා. ඒ වුණාට මේක බියර් එකක් නන් නෙවෙයි. මේක fortified wine එකක්. ඒ කියන්නේ මේක මිදි වලින් හදලා ඇල්කොහොල් ප්‍රතිශතය පට්ට විදිහට වැඩි කරපු බීමක්. මෙතන ගහලා තියෙනවා ඇල්කොහොල් ප්‍රතිශතය 115ක් කියලා. සාමාන්‍ය බියර් එකක නම් 8ක් වගේනේ තියෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් මේකේ සැර කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ සැර පැණි රස වීමක් අපි බොන්නේ අනිවාර්යෙන් චීස් හරි චිකන් හරි ඒ වගේ මීට් අයිටම් එකක් එක්කනේ. ඒකට මම දැන් අද try කරන්න හදන්නේ මෙන්න මේ low budget එකට ගත්තු පරිප්පු වඩේ ටිකත් එක්කලා. මේ ඉන්නේ අද අපේ වීරයා. ලුණුත් එක්කලා බැදිච්ච මිරිස් ඒවත් එක හොඳ සුවඳක් තියෙනවා. මෙන්න මේ වඩේ එක මේ ඉතින් සුවඳයි. පරිප්පු වඩේ එක මේ හොඳ ක්‍රන්චි එක තියෙනවා. ASMR mode activated. ඕ ඒක සුපිරි. අපි බලමු මේකේ සුවඳ කොහොමද කියලා. සැර සුවඳක් තියෙන්නේ මේ පළතුරු සුවඳක් වගේ නෝ හැබැයි හොඳ සැරයි වගේ. අපි බලමු මේක චුට්ටක් බීලා. එහෙනම් cheers ළමයි. පට්ට ඉගෙන පැණි රසක් තියෙනවා හොඳ. මිදි රස හොඳටම තියෙනවා. සැරයි. සැරකුත් එක්කම තියෙනවා මේ බොන්න පුළුවන් අවුලක් නැහැ. සැරක් තියෙනවා නේද? මම හොඳටම දිනනවා සැර. එතෙම මේකට මේක පැණි රසයි. පැණි රසත් එක්කලම සැරක් වෙනවා. එතකොට අපි දැන් මේකට පැණි රස මොකක් හරි කෑම එකක් චිකන් හරි මොනවා හරි ඩෙවල් එකක් වගේ ගත්තම මේක පොඩ්ඩක් අවුල්. මම ලෝ බජට් උනන්න මේක මේ හොඳටම මැච් වෙනවා. පරිප්පු වඩේ එක සුපිරියටම යනවා. ඔන්න මේ වගේ මිරිස් කලකුත් තියෙනවා. මේක සුපිරි. ඇත්තම මම හිතුවේ නෑ මේ වගේ මේ බීම එකකට මේ වගේ වඩයක් ගැලපෙයි කියලා. ඒ වුණාට මේ හොඳම කම්බිනේෂන් එක තමයි මේ දෙක. මේ ඔයාලා try කරලා බලන්න. low budget එකට සුපිරියටම වද්ද ගන්න පුළුවන්. මේක මම මේ
හයිලෝ කම්බිනේෂන් එකට දෙනවා 10න් 8ක්. එතකොට සාමාන්‍යයෙන් ඉක්මනට වද්ද ගන්න ඕන කට්ටියට මේ හොඳ විසඳුමක් මේක. ඒ කියන්නේ හැරෙන දෙපැලින් වදිනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය නොම බියර් දෙකක් වගේ බොන ප්‍රමාණය මේක දැන් 15ක් කියන්නේ. මේ හින්දා අවුලක් නැහැ. පොඩක් බොද්දි මේ පැණි රසට බිව්වට මේ සැරයි. ඒ හින්දා චුට්ටක් කල්පනාවෙන් බොන්න. ඔයාලට පුළුවන් නම් මේ මගේ මේ දැන් තියෙන්නේ මේ මගේ සම්පූර්ණ ප්ලේලිස්ට් එකේ ඔයාලට සෙට් වෙයි කියලා හිතන විදිහේ දේවල් තියෙන්නේ. සාමාන්‍ය අඩු බජට් එකේ බයිට් එකකුයි සාමාන්‍ය වැඩි ගානක බෝතලයකුයි වගේ එකක් හරි සාමාන්‍ය වැඩිම බයිට් එකක් වැඩිම ගානක බයිට් එකකුයි අඩුම ගානක මොකක් හරි බෝතලයක් වගේ දෙයකුයි මේ මට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් guys අදට ගිහින් එන්නම් මේ වගේ සුපිරි වීඩියෝ නොමිලේ ඔයාලට බලා ගන්න ඕන නම් යට තියෙන subscribe button එකත් click කරගෙන යන්න අනිවාර්යෙන්ම. එහෙනම් අපි ගිහින් එන්නම්.